Subudasana, friends. Adana feeling refreshed. On the alert at them, had a decent sleep. Then strand together with it. Other වැඩ කරන්නේ Tyrone උයි සිඩුයි ලිලි කියලා ගෑනලා මේ කලුතෙන් join වෙලා දිනවා එයාත් එක්ක. It's gonna be hopefully an easy day. Anyways, let's get ready for the worst. So without all another ඉපන්න කියලා. Sid's last day for the week. Hello. Hey. Give us a watermelon ටිකක් කපන්න යන්න. Author of the thing. Any single ladies in Sri Lanka? I had one job and he fucked it up. I didn't even been here for half an hour yet. Oh, malamagulak une. Grinding too quick blades and the fall rate was not fast enough. So that just clogged the whole grinder by having the clogged coffee in there. Okay. Does that make sense? Yeah. Tell us what happened today. Please. Russ. Yes, sir. Russ was filling up old mate's container and මේක ආතල් බා මේක වැඩ කරද්දී හොඳට වැඩ දිනනවා කරන්න. නැත්තම් අරකේ මගුල එපා වෙන වෙලාවකට බැං දැන් ඊ පීනට් එක දා ගන්න ඕනි අනිත් බේසෙමට. ඒක ලේසි එක දායි. යාළුවනේ ඔතර ටිකක් බීලා ඉන්න ඕනේ දවසේ. He's making beetroot. and guess what I'm going to do later? Apple ටික අයින් කරන්න ඕනේ. ඔස්ට්‍රේලියාව Apple ගස් වලින් Apple අයින් කරනවා. බලන්න Apple එකේ size එක එන හුන්දා. මේ Apple ටිකේ size එක බලන්න. ඊට පස්සේ මමත් break එකකට යනවා. කනවාද හොඳ omelette එක. Let me show you how I make my omelette. garlic ටිකක් දාගන්න. කම්බිරිස් ටිකක් දමා ගන්න. ලුණු ස්වල්පයක් දමා ගන්න. බීච් එකේ ආයිනේ සැපේ ඉඳන් කන්න යන්න ඉතින් අපි. ෆෝන් එකම තුනානේ මගුල. දැන් ඉතින් ආයෙ ඇවිදගෙන ගිහලා ෆෝන් එක අරන් එන්න ඕනේ. මොකද ෆෝන් එක පොඩක් ඔබන්න එපා බ්‍රේක් එකේ. ඒකෙන් නම් ගැලවෙන්න ඕනේ බ්‍රෝ. ඒක තමයි කේස් එක හොඳට. ෆකින් රස්නේ තියෙන බෝයිස්ලා. මම උගලන් ළමයි කියලා කියන්න බලන්න. ෆකින් රස්නේ තියෙන ළමයි. කන්න යන්නේ බඩගිනි. ඔය ඔම්ලට් එක රේට් කරන්න ප්ලීස්. ඒක තාත්ති කියලා බලන්න. රස්නේ දී good shit ළමයි good shit ගෙදර යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ දැන් ඉප්පන්ට සුද්ධ කරලා ගෙදර යන්න දාන මහසිය තියෙන්නේ ඉතින් අවුලක් නැහැ හදන උපාරක් ගන්න ඕනේ උපාරක් ගහුවෙත් නැහැ බජට් එකට සෙට් කේස් වුණාම කේස් මහත්තයා
අනිත් මේ ෂර්ට් එක රාස්නේ කියන්නේ කොහොමද දන්නවද? පස්සෙන් යන්නේ පස්සෙන් ගිහලා ඉන්නේ. Holy shit, Tyrone is doing some work finally. Boys and girls. නෑ ළමයි. මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතන්න බලන්න පොඩ්ඩක්. අපේ මෑන්ස් දිව එළියට දාගෙන අමාරුවෙන් ඉන්නවා. Yes. What do you want? අමාරුයි මහත්තයාට. දන්නවනේ මොකද කරලා ආවිල්ලා තියෙන්නේ? අපි දෙන්න ඉතින් වොක්ස් එකක් දාලා ඇවිල්ලා තියෙන්නේ ඉතින්. Okay, bye. උඹ පාරක් ගහන්න යන්නේ 3:50 වෙලාවේ. ඒකයි. මේ හැපැත්තේ ගෙදර පංගර නැට් එකක් ඉන්නවා. උගේ වැඩේ බුරණි. ඌ හිතන් ඉන්නේ ඌ වෙන ඩයල් එක කියලා. වෙලව රහන්නේ වෙන හුන්ජම් බල්ලේ. අපේ කාය එක කටෙන් කාලා දානවා. මේක නෙමෙයි කියන්න ගත්තේ. නිකන් කෝල් එකක් ගත්තා. කාර් එක අවුලන්නේ. උඹ මේසුන්ට යන්නකෝ. කියන්න ගත්තේ මේ තවත් වීඩියෝ බලන යාළුවෙක් කෝල් කරා. යාළුවා කිව්වා යාළුවගේ නම කියන්න එපා කියලා. මේ කිව්වා ෆුල් ආතල් මේ කොහොම හරි මේ the funny story not funny story මේ ආතල් එක කියන්නේ අන්තිම කෝල් එක එයා කෝල් එක තියද්දී ඌ මට කිව්වා it's been an absolute pleasure. I was like what the fuck, it was so good and he's doing very well. He's a good old friend of mine whose name doesn't want to be said, so yeah. Also stay hydrated bro. ළමයිනේ hydrate වෙලා වතුර බීලා ඉන්න මේ මාන්න දාඩිය දානවන්නේ නේද ජීවිතේ දාඩිය දාන හන්ද වතුර බොන්න please. bye මෙන්න මෙයා තමයි බයින්නේ හැම එළුවනේ නෑ ළමයි පාකමද ගෙනවනේ හැමතිස්සෙම. අපිට පොඩි ඉන්විටේෂන් එකක් ආවා කුසල්ගේ ගල් බෝතලයක් බොන්න. ඒක හොඳයිද මන් දන්නේ බොන දේනේ කරක් කියන්නේ පොඩි අඩියක් ගහන්නද යන්නේ. යමු ඒ පැත්තට අපේ සෙකන්ඩ් පුතාවත් හම්බෙන්න පුළුවන් ටැංකිසන් ආවත් මල්ලි ඉතින් බලාගෙන ඉන්නේ අයියා බාන්න. ඕකේ එහෙනම් තව පැය භාගයක් විතර උබ කරලා යනවා කොන්ඩෙන්ට් පුරවරේ බලන්න. එහෙනම් ළමයි පරිස්සමෙන් ඉන්න ජීවිතේ. ඕකේ ඉතින් උබ ඉවර කරලා පුතාව ගන්නවා දැන් පුතා ඉන්නවා. පුතා ස්ට්‍රැප්ඩ් අප්. අපි දැන් මේ චාල්ලාගේ හරි විලාරගේ කොන්ඩෙන්ට් පුරවරේට යන්න. see you bye. ලින්ද ළඟ සංගමේ ලොකු අක්කා මේ අනන් ඉතින් අපේ අක්කව ඉතින් වැඩි පෙන්නන්නේ අපේ අක්කව ආහා පැත්ත බලාගෙන ඉන්නේ. ඒක හන්දා මොනවා බ්‍රෝ කරා. hi friends. විරාජි අලුතින් දුවලා ඇත්තේ කලින් පදින්නේ oh my god මැල්ලුම් පොලොස් මේ ජුලයි අවසන් දෙන්න මාව ගන්නේ ලස්සන ගැන කියපන් පොඩ. මේක අපේ ඔස්ට්‍රේලියාවේ අපේ කෙල්ල කොල්ලලා දාන ලස්සන කෑම. එමය. වල් ලංකාවේ ඉඳන් කරගatti අමුතු අම්මලා හදන සූපින්ජාල් අපි කාලා තියෙනවා. හැබැයි මේක අපේ ලංකාවේ ඉන්න middle age oh my god 30s 31s 28s හරිද boys and girls like එකතු දාපු සුපිරි කෑම. හරිද අපේ ටීනේජ් අපේ ඉන්න පාඩි ඕගනයිසර් මල්ලි කෙනෙක්. හරිද මෙයා කුසල් අරුණෝත් තමයි හරිද එයා
කියනවා අති විශේෂ කරලා අති විශේෂ අපි කරලා. බොනවා අපි බොනවා අපි බොන මිනිස්සු. බොනවා සතුටු වෙනවා එහෙම එකක් නෑ අපේ හරිද අපි මේ බට්ටික හදලා දෙන්න අපේ කලිසනන්ගේ ඔද ඉතුරුනන්ගේ දුලාරි නංගි. දුලාරි නංගි හරිද අදදර සුපිරි පොරස් මාළුවයි බත් එකයි පරිප්පුවයි ආල්මස්සෝ පෙර දාලා චිකන් ග්‍රේවි එකක් අල්ලේ ඒවයි ඉතින් ඒම තමයි. මම හදලා දෙනවා තමයි රාඩ අම්මලා නෑනේ නෑනේ. එතකොට මේවා රජ බොජු. හරිද Ladies and gents, නෑ ළමයි. Yes. අද සෑහෙන කාලෙකින් හොඳ vlog එකක් set වුණායි. සමා වෙන්න ගිය පාරවල් දෙකේ විතර පොඩ්ඩක් කේස් finishing එක. මේ ඒ වලට පස්සේ කතා කරා මොනවද උනේ කියලා. Yes, so මේ අද දවස සුපිරියට වුණා අපේ මල්ලි ඉන්නවා අපේ මල්ලි පුතා ඉන්නවා yes it's හෙට Saturday ඉතින් full busy දවසක් ආයි එහෙනම් ඉතින් සුබ රාත්‍රියක් කියන තමයි මම සැරසෙන්නේ so it's been an absolute pleasure. Let's go towards that one goal and make it happen. Alright ළමයි එහෙනම් ආදරේ හැමෝටම ජයන් ජය